මේ තියෙන්නේ වෘත්තයක්. මේ වෘත්තයේ කේන්ද්‍රය කියලා හිතන්න. මේ තියෙන්නේ වෘත්තයේ පරිධිය මත ලක්ෂ දෙකක් යා කරන රේඛාව. මෙයාට අපි කියනවා ජායක් කියලා. එතකොට මෙන්න ප්‍රමේය. කේන්ද්‍රයේ සිට වෘත්ත ජායකට අඳිනු ලබන ලම්බකයෙන් එම ජාය සමච්ඡේදනය වේ. මොකද කේන්ද්‍රයක ඉඳන් ජායකට ලම්බකයක් ඇන්දොත් කේන්ද්‍රයේ ඉඳන් ජායකට ලම්බකයක් ඇන්දොත් එම ලම්බකේ නිසා එම ජාය සමච්ඡේදනය වේ. ඒ කියන්නේ ජාය සමාන කොටස් දෙකකට කැඩෙනවා. කෙටි ප්‍රශ්නයක්. තව වෘත්තයක් ඇඳ ගන්නම් මම ෂේප් එකේ. right? එතන AB කියලා ජායක් තියෙනවා. මෙතන තියෙනවා කේන්ද්‍රයක්. අපිට කියනවා මෙතනට ඇඳ ලම්බකයක් මේ දිග 3 සෙන්ටිමීටර කියලා කිව්වා කියලා හිතන්න. AB දිග 8 සෙන්ටිමීටර කිව්වා කියලා හිතන්න. ඔයාගෙන් අහන්නේ අරය. වෘත්තේ අරය සොයන්නේ කියලා කියනවා. හරි අපි බලමු කොහොමද මේ වගේ ගාණක් හදන්නේ. ඉස්සල්ලාම දේ තමයි ප්‍රමේය මතක් කරගන්නවා. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට අඳුරු ලබන ලම්බකයෙන් එම ජාය සමච්ඡේදනය වෙනවා. සමාන කොටස් දෙකකට කැඩෙනවනේ. එතකොට මේ මුළු ජායේ දිග 8යි නම් මේ දිග 4යි. හරි? දැන් මෙයා 4යි මෙයා 3යි. අරේනේ ඕනේ. අරය හැමතැනම අරේ තමයි. හැබැයි දැන් අපිට ත්‍රිකෝණික ත්‍රිකෝණයක් සෙට් කරගත්තා නම් පයිතගරස් ප්‍රමේය දාන්න ලේසි. මම අරය R කියලා ගත්තා. පයිතගරස් ප්‍රමේය. මොකක්ද ඒක කියන්නේ? පයිතගරස් ප්‍රමේය තියෙන්නේ නම් කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍ර වල වර්ගඵලයන්ගේ එකතුවට සමාන වෙයි කියලා. අපි මේක යෙදීම ගන්නේ මේ කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි කියලා. හරි. එහෙනම් පයිතගරස් ප්‍රමේය යෙදීම මම ගන්නම් R වර්ග සමානයි 3 වර්ගය ධන 4 වර්ගය. 3 වර්ගය 3 වරක් 3 9යි. 4 වරක් 4 16යි. R වර්ග සමානයි 9යි 16යි 25යි. සාමාන්‍යයෙන් වර්ගයක් උක්ත කිරීම සඳහා වර්ගමූලය යොදද්දී ධන හෝරින එනවා. හැබැයි මේ R කියන්නේ දිගක්නේ. ඒක නිසා මම ධන මූලය පමණක් සලකනවා. right? එහෙනම් මෙන්න R සමානයි උත්තරේ එනවා වර්ගමූල 25 කීයද? 5යි. 5 වරක් 5 නේ 25 වෙන්නේ.